පිරිත් අහන්න අකමැති එකා. මහනිලමේ ඔව් බුද්ධි. මහනිලමේ ඔය බෝධි පූජා පිරිත් පැන් පිරිත් නූල් වලින් අපල උපද්‍රව දුරු වෙලා යහපත සැලසෙනවා. සිත ශාන්තිය උදා වෙනවා කියන්නේ ඇත්තද? ඔව් බුද්ධි, ඒවා මහානුභාව සම්පන්නයි. එහෙමද මහනිලමේ? බුද්ධි, ඔය හැම එකේම තියෙන්නේ බුදු ගුණනේ. මහනිලමේ ඒකට සමහරු ඒවා විශ්වාස කරන්නේ නෑනේ. ඔව් බුද්ධි, ඒක එක එක්කෙනාට තියෙන අයිතියක් නේ බං. ඒකට කියන්නේ ඇදහිීමේ නිදහස කියලා. මහනිලමේ හැබැයි සමහරු ඉන්නවා මුලදී ඒවා විශ්වාස නොකර හිටලා පස්වේ විශ්වාස කරන්න පටන් අරන්. ඔව්, එහෙම කරන අය වර්ග දෙකක් ඉන්නවා. ඒ කවුද මහනිලමේ? එක කට්ටියක් තමයි ඉස්සෙල්ලා හිටිය මතය වැරදි කියලා තේරුම් අරන් ඒවා විශ්වාස කරන අය. ඔව් මහනිලමේ. ඊළඟට ඉන්නේ බුද්ධි තාමත් ඒවා විශ්වාස කරන්නේ නැති, හැබැයි විශ්වාස කරනවා කියලා රටට පෙන්නන අය. ඇයි මහනිලමේ එහෙම විශ්වාස කරනවා කියලා බොරුවට පෙන්වන්නේ? මෙහෙමනේ බුද්ධි, මේ රටේ බහුතරයක් දෙවියන් බුදුන් විශ්වාස කරනවා, පින්පව් විශ්වාස කරනවා, කර්ම විපාක විශ්වාස කරනවා. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඔය හැම ආගමකම ඇදහිලි විශ්වාස තියෙනවා. ඒ මිනිස්සු තමයි බුද්ධි මේ රටේ ඡන්දදායකයෝ. ඡන්දදායකයාට පේන්න බොරු ආගමික වෙස්ගත් දේශපාලුවෝ ඔය හැම පක්ෂයකම ඉන්නවා. මහනිලමේ ඒවාට උදාහරණ ටිකක් කියන්නකෝ. උඹට මතකද බුද්ධි, ඒ දවස්වල බිම්මලයා කිව්වේ ගස් ගල් වෙහෙර විහාරවලට වදින එක මහා ගෝත්‍රික ලක්ෂණයක් කියලා. ඔව් මහනිලමේ. දැන් බුද්ධි බිම්මලයා ඒ කතාව කියනවද? මොන පිස්සුද මහනිලමේ? දැන් බිම්මලයා දලදා වඳිනවා, ජයසිරිමා බෝධියට වඳිනවා, මහා සෑයට වඳිනවා. දැන් පට්ට සැදැහැවත් බෞද්ධයා. එතකොට බුද්ධි, උඹ හිතනවාද බිම්මලයා ඇත්තටම ඒ වැඩේ කරනවා කියලා? නෑ මහනිලමේ, ඡන්දදායකයන්ට පේන්න මූ බෞද්ධයෙක් වෙලා. එතකොට බුද්ධි, උඹට මතකද හැවගේ කිව්වා බෝ ගහ කියන්නේ කිසිම වැඩකට නැති ගහක් කියලා? ඔව් මහනිලමේ, එහෙම කියපු එකත් දැන් බෝධියට වඳිනවා. ඒකත් බුද්ධි අර වගේම ජනතාවට පේන්න කරන බොරුවක්. බුද්ධි, උඹට මතකද මිහින්තලේ ලොකු සාදු දවසක් කිව්වා කතාවක්? ඒ මොකද්ද මහනිලමේ? සහෝදරයා මහපුටුවට යන්න ඉස්සෙල්ලා දවසක් මිහින්තලයට ඇවිත් තියෙනවා. ඔව් මහනිලමේ. ලොකු සාදු කහට එකක් එහෙම දීලා, උපදෙස් ටිකකුත් දීලා, පිරිත් නූලකුත් ගැට ගහලා. ඉතින් මහනිලමේ මේ යකා බුද්ධි පන්සලෙන් එළියට ආපු ගමන් පිරිත් නූල කඩලා විසි කරලා. අප්පටසිරි මහනිලමේ, ඒක වෙන්න බෑ. කවුද කිව්වේ? බුද්ධි ලොකු සාදු තමයි කිව්වේ. බුද්ධ පුත්‍රයෝ කවදාවත් බොරු කියන්නේ නෑ. ඒකට මහනිලමේ මේ පාර ලොකු සාදු සහෝදරයා ගැන ගුණ වර්ණනා කරලා මහා මහින්ද ප්‍රසාදිනී අවෝඩ් එකක් දීලා පිරිත් නූලකුත් බැන්දානේ. මහනිලමේ පිරිත් නූල අතේ තියෙනවා මම S2ටම දැක්කා. ඔව් බුද්ධි, පන්සලෙන් එළියට එනකොට තියෙනවා මමත් දැක්කා. දැන් බලපන් ඒ පිරිත් නූල තියෙනවද කියලා. දැන් මහනිලමේ ඒක පරණ හින්දා ගැලෙව්වද දන්නේ නෑනේ. පරණ හින්දා නෙවෙයි බන්, පන්සලෙන් එළියට ඇවිත් වාහනයට නැග්ග ගමන් ගලවලා විසි කරලා. ඒ කොහොමද මහනිලමේ එහෙම කියන්නේ? ඇයි බං උදේ මිහින්තලා ගිහින් හවස ජර්මනියට යන්න ගියානේ. බලපන් ජර්මනියේ යනකොට පිරිත් නූල තියෙනවද කියලා. මේ තියෙන්නේ ෆොටෝ. අප්පටසිරි මහනිලමේ බඩු නෑනේ. ඒ කියන්නේ බුද්ධි මේ අකාට බුදුන්ටත් වැඩිය ලොක්කෙක් ජර්මනියේ ඉන්නවා. ඒකද නැත්තන් මහනිලමේ යක්කු පෙරේතයෝ කුම්බාණ්ඩයෝ වගේ අමනුෂ්‍යයෝ පිරිත් අහන්නේ නෑ කියනවා නේද? අප්පටසිරි බුද්ධි, පිරිත් ඇලර්ජික් අමනුෂ්‍යයන්ට පිරිත් නූල් කොහොමත් ඇලර්ජික් තමයි. මම මොන්රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.